ආයිබෝවන් හැමෝටම යුරෝපය වගේ දියුණු රටවල් වල පරිසර දූෂණය අඩුයි. එතකොට මේ මගේ කරේ තියෙන්නේ කුණු මල්ලක්ද? අපි මේ අරගෙන යන්නේ සල්ලි පුරවපු මලු කියලා කිව්වොත් ඔයාලා පිළිගන්නවද? ඔන්න ඉතින් මම අද කරන්න හදන්නේ එච්චර දිග වීඩියෝ එකක් නෙවෙයි, පොඩි වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. මගේ මේ අතේ දැන් තියෙන්නේ අපි පාවිච්චියට අරගෙන ඉවත දාපු බෝතල්. රුමේනියා වගේ දියුණු රටවල් වල සුපිරි වෙළඳසැල් සාමාන්‍යයෙන් ගම්වල පුංචි වෙළඳසැල් වල පවා තියෙනවා මේ ඉවතලන බෝතල් ගෙනිලා දීලා ඒවට යම් මුදලක් ලැබෙනවා. ඒ මුදලට Tamanට අවශ්‍ය බඩු ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි දැන් මේ යන්නේ අපේ ජීවත් වෙන මේ ගමේ පුංචි වෙළඳසැලකට පාවිච්චි කරපු බෝතල් ටින් වර්ග ගෙනහිල්ලා දාලා අපිට ඒකට කොච්චර මුදලක් හම්බ වෙනවද, ඒකෙන් මොනවද ගන්න බඩු කියලා පෙන්වන්නයි යන්නේ. මේ තමයි අපි ජීවත් වෙන ගමේ තියෙන පුංචි කඩේ. ඉතින් දැන් මම හදන්නේ මම ගෙනාවු බෝතල් ටික මේ මැෂින් එකට දාන්න. මෙන්න මේ බෝතල් වල මෙතන තියෙනවා කාසි 3ක් සහ ඊතල 2ක් දාලා ඒක තියෙනවා නම් විතරයි මේ මැෂින් එකට දාන්න පුළුවන්. की बोतल आप ये इतना देना वाटर स्कैन देगा एक स्कैन लगा मैं तो देंगे ඊට පස්සේ මේ බෝතල් දාලා ඉවරනාට පස්සේ මෙන්න මේ කොළපාට බටන් එක ඔබන්න ඕනේ. ඔබවා මෙන්න මෙතන වැටලා තිබ්බ ගාන රිසිට් එකක් විදිහට අන්න වෙනවා. මේ මැෂින් එකේ මේ පටිය දිගේ තමයි මේ දාන බෝතල් ඇතුළට යන්නේ. ඒක ඇතුළට ගියාට පස්සේ ඇතුළේදීම තැලිලා බෑග් වලට වැටෙනවා. මේක ඇතුලේ ටැංකියක් තියෙනවා. ඒක තමයි මේ පිටුපස්සෙන් පේන්න තියෙන්නේ ඒ තැලිච්ච බෝතල්. ඉතින් අපි කාමරේ දිනදා පාවිච්චි කරන බෝතල් අපි වෙළඳසැලට එන වෙලාවට අරගෙන එනවා. ඉතින් මම අද අරගෙන ආපු බෝතල් වලට මට ලෙයි 10ක රිසිට් එකක් හම්බුණා. බලමු මේ රිසිට් එකට මොනවද ගන්න පුළුවන් කියලා. මේ එක බෝතලයකට බන් 50ක් හම්බ වෙනවා. ඉතින් මම ගත්ත බඩු ටිකට ලෙයි 19ක් වුණා. රිසිට් එකට හම්බෙච්ච ලෙයි 10 දීලා මම ඉතුරු එක කාඩ් එකෙන් පේ කරා. දැන් ඔයාලට තේරෙනවද මේ රටවල් මෙච්චර දියුණු වෙන්නත් පරිසර දූෂණය අඩු වෙන්නත් හේතුව මොකක්ද කියලා. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා යන්න. ජය වේවා.